ටෙක් පිච්චම YouTube channel එකට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් guys අද වීඩියෝ එකෙන් කතා කරන්න ගෙනල්ලා තියෙන්නේ PC tip එක. මේ PC tip එක use කරලා ඔයාලට හැකියාව ලැබෙනවා guys. ඔයාගේ PC එකට lap එකට ඔයා install කරලා තියෙන Windows version එක original එකක්ද නැත්නම් crack එකක්ද කියලා හරියටම හොයාගන්න. ඉතින් අපි වැඩි කතා නැතුව ගිහිල්ලා බලමු. ඔයාගේ Windows version එක original ද crack ද කියලා. ඉස්සෙල්ලම ඔයා කරන්න ඕනේ guys මෙතන පල්ලෙහා search bar එකේ type කරගන්න ඕනේ CMD කියලා. මේ විදිහට CMD කියලා type කරගෙන මෙතන තියෙනවා run as administrator කියලා option එක. මේක දෙන්න. මේක දුන්නට පස්සේ ඔයාට allow කරන්න option එකක් එවි. ඒකේ allow කියන එක දෙන්න. දුන්නට පස්සේ මේ විදිහට CMD එක open වෙයි. මෙතනදී ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ command එක හරියටම දෙන්න ඕනේ. මේ command එක මම දාලා තියන්නම් වීඩියෝ එකේ. ඔයාලට බලාගෙන මේ පහසුව සඳහා මේ විදිහට මේකේ type කරගන්න SLMGR. එතකොට L එකක් දෙන්න. L එකක් දීලා මෙතන XPR කියලා දෙන්න. දුන්නට පස්සේ ඔයා කරන්න තියෙන්නේ මෙතන enter එකක් දෙන්න. enter එකක් දුන්නට පස්සේ වාට මේ විදිහේ message එකක් පෙන්නයි. මෙතනදී මම කියන්නම් මොන වගේ දෙයක්ද මේ පෙන්නන්නේ කියලා මේ message එකේ. ඉතින් වාට මේ විදිහේ expire date එකක් එක්ක මේ විදිහේ message එකක් display වෙනවා නම් මේකෙන් කියන්නේ guys ඔයාගේ PC එකට lap එකට ඔයා දාලා තියෙන්නේ track නැත්නම් duplicate Windows version එක. එහෙම නැත්නම් මෙන්න මේ විදිහේ message එකක් පෙන්නන ඕන. ඒ කියන්නේ මේ විදිහේ expire date එකක් නැතුව මේ විදිහේ normal message එකක් ඔයාට පෙන්නනවා නම් මේකෙන් කියන්නේ ඔයාගේ PC එකේ lap එකට දාලා තියෙන්නේ original Windows version එක. ඉතින් ඔය විදිහට තමයි guys Windows version එක crack ද original ද කියලා හොයාගන්නේ. ඉතින් මීට වඩා ක්‍රම අනිවාර්යෙන්ම ඇති. ඉතින් එහෙම ක්‍රම තියෙනවා නම් අනිවාර්යෙන්ම පල්ලෙහා comment section එකේ දාගෙන යන්න. මම මේ ගෙනාවේ මේක බලා ගන්න පුළුවන් සරල ට්‍රික් එකක්. ඉතින් අනිවාර්යයෙන්ම පල්ලෙහා comment section එකේ දාන්න ඔයාගේ Windows version එක original ද crack ද කියන එක ගැන. ඉතින් guys අද වීඩියෝ එකත් ඔයාලට හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට like එකක් comment එකක් සහ තව කෙනෙක්ට පේන්න වීඩියෝ එක share කරන්න. ඒත් එක්කම අපේ channel එකට අලුත් member කෙනෙක් නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා ඊට පැත්තේ තියෙන bell icon එක all දාලා තියාගන්න. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා.